ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්නේ විශේෂ ස්තුතියක් කරන්න ලෝක ළමා දිනයේ දවසේ මේ පාර කිඩ්ස් ප්ලේ වර්ල්ඩ් එකේදී මුණ ගැහුණ මගේ ආදරණීය දුවලා පුතාලා විසින් මට තෑගි බෝල ගොඩාක් ලැබුණා. ඒගොල්ලෝ ඉතින් දීපු. ඉතින් මේ බෑග් දෙකේමයි මෙතනයි මේ ඔක්කොම තියෙන්නේ ලෝක ළමා දිනයේ දවසේ මට හම්බ වෙච්ච තෑගි. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා හැමෝටම විශේෂ ස්තුතියක් කරන්න. බලමු මොනවද ඒවයි තියෙන්නේ කියලා. මේ බෑග් එකේ පිටින්ම මම තියලා තිබුණා. ඇත්තටම මේවා දිගැලලවත් බලන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද විශේෂයෙන් ඔයගලන්ට ස්තුති කරන්න ඕන නිසාම මේක වීඩියෝ එකක් කරලාම කරලා බලනවා කියලා මම තීරණය කරා. අපි බලමු. සමහර තෑගි වල නම් සඳහන් කරලා නැහැ. ඉතින් මේ හැම තෑග්ගක්ම මම මේ පෙන්නන හැම තෑග්ගක්ම දීපු දෙමව්පියෝ මම දන්නවා ඒ හැමෝම මගේ පේජ් එකේ ඉන්නවා. ඉතින් මේ ඒගොල්ලෝ පුළුවන් හැමෝම මේ මැසේජ් කමෙන්ට් එකක් දාන්න. මේක නම් දීලා තියෙන්නේ සදීෂ යාළුවට. මෙයා ආසම දෙයක් තමයි ඇත්තටම. එයා තාම ස්කූල් ගිහිල්ලා ඇවිල්ලා නැහැ අද. ඉතින් ආවම ගොඩක් සතුටුයි. බොහොමත්ම ස්තුතියි මේ තෑග්ග මගේ පුතාට දුන්නාට. බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඒක නම් සඳහන් කරලා තියෙනවා. Happy Children's Day සදීෂ පුතේ. සීතුකිනාන්ගේ සහ මොයින්දු අයියා. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයාලා ගොඩක් දුක් මහන්සි වෙලා උපයන මුදලින් මගේ දරුවා වෙනුවෙන් මේ වගේ යුතුයකමක් කරාට ඇත්තටම මේ දෙමාපියන්ට ගොඩාක් ස්තුතියි. බලන්න අපේ විදිහට නම් ඒකේ තියෙන්නේ පොත් පැන්සල් වගේ යහුවෙලා පොත් වගේ. පුතා හරි මාස වෙයි. ඇත්තටම එයාට සෙල්ලම් බඩු තෑගි වලට වඩා එයා ගොඩක් සතුට වෙන දෙයක් තමයි මේ අධ්‍යාපනික දේවල්. කියන්නේ පෑන් පැන්සල්, එතකොට පාට පැන්සල් මේ ගොඩක් වටින දේවල් ටිකක් තියෙනවා ඇත්තටම. ඉතින් නැවතත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වටිනා තෑගයක් මගේ දරුවා වෙන්නේ එන්නට. ලස්සනයි. ඒක නම් මට ගෙනාලා දුන්න චූටි දුවෙක් මට මතක විදියට. බලමු අපි. සුරංගි ටීචර්ට මම ගොඩාක් ආදරේ කියලා තියෙනවා. කෙත්මි බබා. කෙත්මි බබා ලෝක ළමා දිනේට කිඩ්ස් ප්ලේ වර්ල්ඩ් ඇවිල්ලා තමයි මෙන්න මේ ලස්සන තෑග්ග මට දුන්නේ. ඉතින් කෙත්මි බබෝ ටීචර් ඔයාට ගොඩාක් ආදරේ. ඔයා වගේම ලස්සනව හදපු මලයි. එතකොට අනේ ඒවා නම් මට ඒවලා තියෙන්නේ. මට දීලා තියෙන්නේ නේද? ලස්සන ස්ටාන්චීස් වගේක් තියෙනවා. එතකොට කී ටැග් එකක් මේක නම් සදීෂ් යාළුවා ඉල්ලගනි හැබැයි ඕන. එතකොට ලස්සන පෑනක්. එයා ක්ලිප්ස් වගේක්. අනේ ගොඩාක් ස්තුතියි ගොඩාක් ආදරේ. ඇත්තටම මේ දැන් මේ තෑගි දුන්නේ කවුද කියන්නවත් දන්නේ නැහැ. මොකද මේවයි නම් සඳහන් කරලා නැහැ. එදා අතට ගෙනල්ලා දුන්නාම මේ බෑග් එකට මං හැමෝම දීපු තෑගි දැම්මා මිසක් කාගේද නමවත් මං දන්නේ නැහැ දුන්න කෙනාගේ. ඉතින් අනේ මං ආසයි මට මේ දේවල් දීපු කෙනා කවුද කියන එකක් දැනගන්න. ඒ හින්දා මම මේ පෙන්නන තෑගි දීපු හැමෝම මේ වීඩියෝ එක යටතේ කමෙන්ට් එකක් දාන්න. මේ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔන්න තවත් gift එකක් තියෙනවා. අපි බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. හරිම ලස්සනයි. එලාම් ක්ලොක් එකක්. ෆැෂන් බයිසිකල් එකක්. අම්මෝ මේක නම් දැක්කම සදීෂ් යාළුවා තමයි ආස වෙන්නේ. මේක නම් මට දෙන එකක් නෑ. ඒකේ බැටරි එකක් තිබිලා වැටුණා. මේ බලන්න හරිම ලස්සනයි. ඉතින් ඒකෙත් නමක් සඳහන් කරා. ඒක නම සඳහන් කරලා දිනා. තෙනුජ පුතා. තඹුත්තේගම ඉඳලා තෙනුජ පුතා එදා ආවා. මට මතකයි තෙනුජ පුතා වඩාගෙන මම ෆොටෝසුත් ගත්තා. ඉතින් තෙනුජ පුතා ගැන විශේෂ දෙයක් සඳහන් කරන්න ඕනේ. තෙනුජ පුතා චූටි කාලේ ඉඳලා මගේ පන්ති වල පෙර පාසල් ඉංග්‍රීසි පන්ති, පෙර පාසල් සිංහල පන්ති සහ පුංචි පැංචෝ පෙර නොමිලේ පෙර පාසලේ දිගටම සම්බන්ධ වෙච්ච දරුවෙක්. ගොඩාක් දක්ෂ දරුවෙක්. ඉතින් මේ දරුවාට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හරිම ලස්සනයි
පුතේ ඔයා දීපු තෑග්ගට ගොඩාක් ස්තුතියි. ඊළඟට බලමු මේ තෑග්ග නම් කිඩ්ස් ෆ්ලේවර් එකකින් සදිට පුතාට හම්බුනේ එක මට මතක විදියට ඒක කිඩ්ස් ෆ්ලේවර් ඩයට්නටත් බොහොම ස්තුතියි අන්තෝනා. මේ තෑග්ගෙත් නමක් නම් සඳහන් කරලා නැහැ. අපි බලමුකෝ දිගෑරලා නේද? ඇතුලේ නම ලියලා ඉනුලි බබා. ඉනුලි දුවත් මගේ පන්ති වලට සහභාගී වෙන හරිම දක්ෂ ඒ වගේම හරිම ලස්සන චුටි මැණිකක්. UKG සිංහල පන්තියේ තමයි ඉනුලි බබා. පෙර පාසල් UKG සිංහල පන්තියේ ඉනුලි බබා තමයි මට මේ තෑග්ග කිඩ්ස් ෆ්ලේවර් එකේ පැවතුන අපේ Children's Day program එකට ඇවිල්ලා ඒ බබා මට මේ තෑග්ග දුන්නේ. බලමු මොකද්ද තියෙන්නේ කියලා. ලස්සන වෝල් පික්ස් එකක් වගේ මට පෙනෙන විදිහට ඕනේ හරිම ලස්සනයි. Happy Teachers Day කියලා ගහපු ලස්සන රුවල් නැවක් තමයි තියෙන්නේ නේද? හරිම ලස්සනයි. ඉතින් මේක ඉනුලි බබෝ ඔයා මතක් වෙන්න ටීචර්ගේ රූම් එකේ මම මේක තියාගන්න. බොහොම ස්තුතියි. ඊළඟට ඒකෙම ඉනුලි බබාගේ තියෙන මේ චොක්ලට් එකකුත් තිබ්බා. ඒක ඉනුලි බබා වෙන්න ඕන දීලා තියෙන හින්දා නැත්නම් වෙන කවුරු හරිද දන්නේ නැහැ. එක බෑග් එකේම දාලා තිබුණේ. ඉතින් ගොඩාක් ස්තුතියි සදීෂ යාළුවට මේ චොක්ලට් එකත් තෑගි කළාට. අම්මෝ තෑගි ගොඩයි මේ තෑගි අපිට. එතකොට මෙන්න මේ තෑග්ග මම හිතන්නේ මේක තෙනුජ පුතාම දීප එකක්. ඔය කවරෙමනේ සදීෂ් අයියට තෙනුජ මල්ලිගේ. බයිසිකලේ ඔල්ලෝසු දීලා තියෙන්නේ මටද කොහෙද? මේක සදීෂ් අයියට. ඒ උනාට සදීෂ් අයියා අරකට ගනි. බයිසිකලේ. අනේ හරිම ලස්සනයි. යා අත දේවල් තියෙනවා. මෙන්න මේ පාට පෑන් වලට සදීෂ් යාළුවා හරිම ආසයි. ඉතින් තුන බෝල ගහන්න ක්‍රිකට් ගහන්න බෝලෙකුත් තියෙනවා. thank you. කී ටැග් එකක් අස්සන පැන්සල් මකන ඉතින් ගොඩාක් ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් පුතේ ඔයාටයි අම්මටයි තාත්තටයි හැමෝටම ස්තුතියි. අර ලස්සන කාඩ් එකක් මේ බලන්නකෝ. කවුද බලමු ඒ කාඩ් එක දීපු යාළුවා. I love you my teacher අම්මා. මිනු බබා. අම්මෝ kids flavor එකේදී ලෝක ළමා දිනී දවසේ මගේ උදේ ආපු වෙලාව ඉඳන් හවසට යන වෙලාව වෙනකම්ම ගොඩාක් වෙලාවක් මගේ අතේ එල්ලීලා දවසම මාත් එක්ක හිටපු මැනිකක් තමයි මේ මිනු බබා. ඉතින් එච්චර සෙල්ලම් කරන්න දේවල් එතන තිබිලා. ඒ කිසි තැනකට යන්නේ නැතුව මගේ එයාට එදා දවසේ ලොකුම සතුටුනේ මගේ ළඟට වෙලා ඉන්න එක. මොකද ඒ දරුවෝ මම කවදාකවත් දැකලා තිබුණේ නැහැ. ඔන්ලයින් මගින් අවුරුදු 2-3ක් මාත් එක්ක ඉගෙන ගත්තට ඇත්තටම සැබවින් දැක්කේ මාව එදානේ. ඉතින් ඒ හින්දා අතේ එල්ලිලා අම්මා තාත්තා ගැන කිසිම ගාණක් නැහැ. අඩු මගේ පුතාටත් වඩා එදා දවසේ මගේ අතේ එල්ලිලා මේ හිටියේ මේ මිනු බබා. ඉතින් ගොඩක් ආදරේ පුතේ. මේ බලන්නකො මේ වෙලාවේ නා ෂෝක් මේක. මේක නම් හරිම වටිනවා පුතේ. මම හරිම ආසයි මේකට. මොකද මේ ටීචර්ට ඔය පව කට් එහෙම වෙන වෙලාවට රස්නේ වෙලාවට නේද ගොඩක් වටිනවා. කවුද අනේ දුන්නේ කියලා ලියලා නැහැනේ. මෙන්න මේ වටිනම තෑග්ග මට දීපු යාළුවා කමෙන්ට් එකක් දාන්න ඕනේ. thank you. බලන්නකෝ. ඒවා නම් මාර ලස්සනක්. මේ ටීචර්ගේ ක්ලාස් රූම් එක ලස්සන කරන්න මම මේ දේවල් තියාගන්න.
මෙන්න මේ ලස්සන මල් හදපු යාළුවා කමෙන්ට් කරන්න ටීචර් මේ මම තමයි ඔයාට ওই මල් දුන්නේ කියලා. හොඳද පුතේ? හරිම ලස්සනයි. ගොඩක් ආදරෙයි. බොහොම ස්තුතියි. මම අර අවානයි මලුයි ඔක්කොම එක යාළුවෙක් ඉන්නේ එක්කම වගේ. මෙන්න තවත් ටැග්ගක් තියෙනවා. ඉතින් මේක ඉස්සත් කියලා අනිත් අපේ සදීශ යාළුවාට තමයි ඉවල තියෙන්නේ. ඒකෙත් තියෙනවා පොත්, පැන්සල්, පාට පැන්සල්, තියෙන පැන්සලක්. ඉතින් බොහොම ස්තුතියි. ඒක එවපු කෙනා නම් නමක් සඳහන් කරලා නැහැ. මෙන්න මේ කවරේ මතකයිද? ඔයගොල්ලෝ දාලා එවපු මේ ටැග් එකපු කෙනා කමෙන්ට් එකක් දාන්න. බොහොම ස්තුතියි. ඔයාලා අමාරු මේ දවසේ තමයි මේ ටැග් එක ලැබෙන්නේ. ඔන්න එක බෑග් එකක් ඉවරයි. දැන් අපි බලමු මෙන්න මේ gift එක. මේකත් ලෝක ළමා දිනේ දවසේ කිඩ්ස් ෆ්ලේවර්ඩ් එකට ආපු කෙනෙක් දීලා තිබුණේ. මේක මොකක්ද කියලා බලන්න ලොකු මනාවක් තිබ්බ සදීශ පුතාට. කොහොම හරි එයා මටත් කියන්නේ නැතුව මේක කඩලා. ඉතින් හොයාගන්න බෑ. ඒකේ නම ලියලා තිබුණේ නැහැ. ඒතර මෙන්න මේ ටැග් මට දීපු කෙනා එයාත් කමෙන්ට් එකක් දාන්න බොහොම ස්තුතියි. හරිම ලස්සන මම ආස දෙයක්. ඉතින් මේක මම මගේ ගෙදර ලස්සනට ඔයගොල්ලෝ මතක් වෙන්න තියාගන්නම්. බොහොම ස්තුතියි. හරි ලස්සනයි ඒක. මම ආසාවෙන් හිතපු ටැග් එකක් තමයි ඒක. දැන් බලමු අපි මෙන්න මේක. ඊට කලින් මම සුසු දෙයක් ඔයගලන්ට පෙන්නන්න. මේ බලන්න මෙන්න මේක. මෙන්න මේ තුනම මට ගිය අවුරුද්දේ ලැබිච්ච ටැග් තුනක්. සුගතදාස ස්ටේඩියම් එකේ අපි ගිය අවුරුද්දේ ලෝක ළමා දිනේ සැමරුවානේ මම. එතකොට ඒ ආපු දරුවෝ තමයි මට මෙන්න මේ ගිෆ්ට්ස් තුන දුන්නේ. ඉතින් එකක නම් නම සඳහන් වෙනවා. මට මේවා මිස් වෙලා තිබ්බා. මිස්ප්ලේස් වෙලා තිබිලා ගෙදර. ඔන්න මේ ටැග් ටික මේවා කරනකොට මම ඒවා මතක් කරලා අරගෙන ආවා ඒ දරුවන්ට ස්තුති කරන්න. ඉතින් මෙන්න මේ පින්තූර වලට පේනවද? මේ ඉන්න චුටි පුතා පුංචි පැංචු පෙර පාසලේ ඉඳලා මගේ පන්ති වලට දැන්ට සහභාගී වෙන්න දරුවෙක් වෙන්න ඕනේ. මම හිතන්නේ ගොඩාක් දරුවෝ ඉන්න නිසා පෞද්ගලිකව අඳුරන්නේ නැති. ඒ කියන්නේ හොයන්න බෑ කවුද ඉන්නේ කවුද නැති කියලා පන්ති වල ගොඩාක් දරුවෝ ඉන්න නිසා. ඉතින් බලමු මගේ මුල්ම ගුරු මෑණියන්ට මම ගොඩක් ආදරෙයි. බුදු සරණයි ටීචර් අම්මේ. මම ගගන බබා කුරුවිට ඉඳලා ගගන බබා තමයි මෙන්න මේ ලස්සන මගේ පින ෆොටෝ එකකුත් දාලා ගගන පුතාගේ ෆොටෝ එකකුත් දාලා ලස්සන මගේ තමන් මේක පරිස්සම් කරගෙන ඉන්නවා පුතේ ජීවිත කාලෙටම මට ඔයාව මතක් වෙන ගොඩාක් ආදරෙයි. ඉතින් මෙන්න මේ ටීචර්ස් ඩේ එකට මට විශ් කරලා මෙන්න මේ මග් එක එවපු බබාගේ අම්මා තමයි මෙන්න ලියුමකුත් මට එවලා තියෙනවා. මං කියවන්නම් ඔයාලටත් ඇහෙන්න. සුරංගි ටීචර් වෙත ටීචර් මගේ පුතා හරිම ආසාවෙන් ටීචර් කියා දෙන පාඩම් වැඩ කරනවා. යා ලොක්කෝ හපන පන්ති වල තිනා. මගේ පෙර පාසල් සිංහල පන්තියේ ඉංග්‍රීසි පන්තියේ ඉන්න දරුවෙක්ගේ අම්මා කෙනෙක්. පුංචි පැංච පෙර පාසලේ ඉඳ තියෙන වෙලාවට බලනවා. මමත් හරිම ආසාවෙන් හිටියේ මේ සුරංගනාවිය හැබැයින් දැකගන්නේ අවස්ථාව ලබා දුන්නට ගොඩක් පිං. අනේ ගොඩක් පිං මට සුරංගනාවිය කියනවාට ඉතින් ගොඩක් ආදරෙයි. මොකද පුංචි දරුවෙක් අපි ඉන්න ඕනේ ඒ දරුවා ආස හිතෙන විදියට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා පන්තියට සහභාගී වෙනකොට නම් සමහරවිට මම මගේ ඔළුවට කොණ්ඩේට චූටි බබාලාගේ වගේ බෑන්ඩ් දාලා ඒගොල්ලෝ ආස විදියට ලස්සන පාට ගවුම් ඇඳලා එහෙම එන්නේ පන්තියට නේද? පාට සාඩි ඇඳලා ගවුම් ඇඳලා. ඉතින් ඒ පුංචි හිත් දිනා ගන්න අපි ඒගොල්ලන්ගේ ලෝකෙදි සුරංගනාවිය බවට පත් වෙන්න වෙනවා. පුංචි දරුවන්ගේ හිත මල් වගේනේ. ඉතින් බොහොම ස්තුතියි මට මේ විදියට ආමන්ත්‍රණය කරාට. ඒ වගේම තමා පුංචි සදීශ මැණික හරිම හුරතල් හොඳ දරුවෙක්. මේ පෙටියටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි. මම ගගන බබාගේ අම්මා. මේක දීලා තියෙන්නේ මේ මගේ බබානේ මේ ගගන බබාගේ අම්මා. මේ මෙන්න මේ පුතාගේ අම්මා මේ ලියුම දීලා තියෙන්නේ. අපි ඉන්නේ කුරුවිට රත්නපුරේ. ආපු දවසක අපේ ගෙදරත් එන්න අපි මග බලාගෙන ඉන්නවානේ. බොහොම ස්තුතියි. අනිවාර්යෙන්ම අපි දවසක හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න කරන සියලුම වැඩ සාර්ථක වේවා. මම නදීරා. ඉතින් නදීරා අක්කා වඩ ගොඩාක් ස්තුතියි. මට මේ වගේ ආදරණීය ලිපියක් ලිව්වට ඇත්තටම මට ඔයාව සම්බන්ධ කරගන්න මේ වීඩියෝ එක දැක්කහම ඔයා මට කමෙන්ට් එකක් දාන්න. ගගන පුතාගේ අම්මා තමයි මේ ලියුම එවලා තියෙන්නේ. වගේම මට මේ ලස්සන මග් එකක් තිලින කරලා තියෙන්නේ. හොඳයි අපිට තව එක ටැග්ගක් ඉතිරිලා තියෙනවා. තවත් එකක් තියෙනවා. මේකත් මේ ලෝක ළමා දිනය වෙනුවෙන් මට ලැබුණු ටැග්ගක්. සිත්කිරි පොවා දැයේ දරුවන්ට නැන පහන් දල්වන්නට දායක වූ ඔබට මේ උත්තරීතර උපහාරයක් වේවා.
ගුරු උපහාරය. බොහොම ස්තුතියි. නමක් සඳහන් කරලා නැති එක තමයි ප්‍රශ්නේ. මේක යොපු කෙනත් කමෙන්ට් එකක් දාන්න. මේ ටැග් මම එව්වේ කියලා. එතකොට අපි දන්නවනේ කවුද එව්වේ කියලා. මෙන්න මේක මට මේ පාර ලෝක ළමා දිනේ දවසේ තමයි මේ ටැග් හම්බ වුනේ. දීපු කෙනා මට මතක නැහැ. අපි බලමු මේක ඇතුළේවත් නම සඳහන් කරලා තියෙනවද කියලා. කිඩ්ස් ප්ලේ වර්ල්ඩ් එකේ පැවතුණු ලෝක ළමා දිනේ දවසේ මේ ටැග් හම්බුනේ. ඉතින් මේක මම හිතනවා පේජ් එකේ අනිවාර්යෙන් ඉන්න ඕනේ මේ ටැග් දීපු පේරන්ට් අම්මා හරි තාත්තා හරි. ඉතින් ඒගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. අපි බලමු. මොකක්ද කියලා නේද? ඇතුලේ කාඩ් එකකුත් තියෙනවා. හරිම ලස්සනයි. වව්. හරිම ලස්සන ටැග් එකක්. මේක අනේ හරිම ලස්සන මාර නිර්මාණාත්මක කාඩ් එකක් ඒක. බලන්න ලස්සන කාඩ් එකක්. wow so beautiful. හරිම ලස්සනයි. you are the best teacher in the world. thank you so much teacher අම්මා. හරිම ලස්සනක් දෙකට කඳුළුත් ආවා. ඒ තරමට කියා ගන්න බැරි තරම් සතුටක් දෙන්න හරිම ලස්සන. බොහොම ස්තුතියි. ඉතින් ඔන්න ලස්සන නියමකුත් කියලා එවලා. වාව් වසන්ත බබා. වසන්ත බබාගේ අත්තකුරු මේ මගේ ඉංග්‍රීසි පන්තියට සහභාගී වෙන මම හිතන්නේ වසන්ත පුතා මගේ ඉංග්‍රීසි පෙර පාසල් පන්තියේ ඉන්න බලන්න හෑන්ඩ් රයිටින් කොච්චර ලස්සනයිද ඩබල් රූල් පොතේ කොච්චර නීට් එකට ලියනවද මේක ලං කරලා පෙන්නන්න. මගේ පෙර පාසල් ඉංග්‍රීසි පන්තියට සහභාගී වෙන පුතෙක් තමයි වසන්ත පුතා. හරිම ලස්සනයි. ඒක වසන්ත බබාගේ අම්මත් මට ලිපියක් එවලා තියෙනවා. මම ඒකත් කියන්නම්. ආදරණීය ටීචර් මගේ පුතා පුංචි පැංච පෙර පාසලට සම්බන්ධ වෙනකොට එයාට අවුරුදු 3මාරයි. එයාට දැන් අවුරුදු 4යි. දැන් මගේ පුතා ඉන්න තැන දැක්කම ඇත්තටම අපිට ගොඩක් සතුටුයි. වසන්ත බබාගේ අම්මා ලියන මේ අකුරු ටිකට වඩා ටීචර් ගොඩක් සතුටු වෙයි මගේ පුතා එයාගේ ආදරණීය ටීචර් අම්මට එයාගේ පුංචි අතින් ලියපු අකුරු ටික දැකලා. ඇත්තටම මං හිතුවේ නෑ එයාට මේ විදියට මේ පුංචි වයසේ ලියන්න පුළුවන් වෙයි කියලා. එයා ඉංග්‍රීසි විෂයට තමයි ගොඩක් කැමති. ඉංග්‍රීසියෙන් කතා කරන්න ගොඩක් කැමති. මගේ පුතාගේ මුල්ම ගුරුවරිය විදියට අපිත් ටීචර් අම්මට ගොඩක් ආදරේ. ඇත්තටම ටීචර් අම්මට ගොඩක් පිං අපේ පුංචි පැටව මේ තරම්ම හපන්නු කරනවාට. සිතන පතන සියලුම කටයුතු සාර්ථක වේවා. ටීචර් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. හැමදාමත් ගොඩක් ආදරෙයි. මේට වසන්ත බබාගේ අම්මා. ගුරු දිනයේ දවසේ ගුරුවරයෙකුට ලැබෙන්න ඕන ඉහළම තෑග්ග, ඉහළම උපහාරය, ඉහළම සම්මානය ලැබුණ බවට මට හදවතින්ම ලොකු සතුටක් දැනුණා. බොහොම ස්තුතියි. බලමු මේ පුතා දීලා තියෙන ලිස්ට් එක. මේ බලන්න. හරිම ලස්සනයි. මට මේ ටැග් එකට වඩා ගොඩාක් වටින දේ තමයි වසන්ත පුතා මට මං උගන්වපු අකුරු වලින්ම ලස්සනට ලියලා යපු ලියුම. මේ ලියුමට මම ගොඩක් ආදරේ පුතේ. මම මේක මගේ ගාව හැමදාමත් තියාගන්න. ඔයා මතක් වෙන්න මේ ටැග් වගේම ඔයා ලස්සනත් අකුරෙන් ලියපු ආගේ ලියුම.